අයිබෝවන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් මලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් ආපු වීඩියෝ ඔයාලට කියන්න හදන්නේ මධ්‍යම පළාතේ සුන්දර මහනුවර දිස්ත්‍රික්කයේ අන්තානී නිවාස සංකීර්ණයේ තියෙන අනර්ග දෙමහල් නිවසක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආකර්ෂණීය වටපිටාවක් සහිත ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. නිවසට පිවිසීමට පුළුල් මාර්ග ප්‍රවේශයක් ඇති අතර මෙම නිවස සහිත ඉඩම පර්චස් 9කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද නිර්වුල් ඔප්පු සහ සියලුම නීතිමය ලියකියවිලිද මෙම ඉඩම සතුව පවතිනවා කියලා ඔයාලට මතක් කිරීමක් කරනවා. සියලු පහසුකම් සපිරි මෙම අංග සම්පූර්ණ නිවස සාලයක්, නිදන කාමර 5ක්, නාන කාමර 2ක්, ෆ්‍රැන්ටි සහිත මුළු තැන්ගයක් ඇතුළුව සේවක වැසිකිළියකින්ද සමන්විත වෙලා තියෙනවා. තවද CCTV කැමරා පද්ධතියකින්ද ආවරණය වෙලා තියෙනවා කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. නාගරික පහසුකම් වලටද ආසන්න වෙති මෙම අනර්ග නිවසේ සිට මහනුවර මාරෝහලට කිලෝමීටර් 2ක්ද, මහනුවර නගරයට කිලෝමීටර් 2.5ක්ද, පේරාදෙණියට කිලෝමීටර් 3.5ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ පාසල්, සාප්පු සංකීර්ණ හා සුපිරිවෙන්දසැල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ නිවසේ ඉඳලා පවතිනවා. එහෙමනම් යාළුවේ සියලුම ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සහිතව මෙම අනර්ග නිවස ලක්ෂ 250ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන සිටින අතර මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. එහෙමනම් යාළුවේ සුන්දර මහනුවරින් ඔයා මේ අනර්ග නිවස මිලදී ගන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවත් පවතිනවා. එහෙමනම් යාළුවේ මේ අනර්ග නිවස මිලදී ගන්නවට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මේ නිවි වීඩියෝ එකකින් හමු වෙනකන් අදට නවතිනවා. ගිහින් එන්නම්. සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.